හොඳයි කාරුණික වාසනාවන්ත පින්වතුනි අද මෙම ධර්ම දේශනාව සඳහා මා විශේෂයෙන් අදහස් කරගත්තේ කාලීන ධර්ම දේශනාවක් හැටියට අන්තර්ගතයේ ඒ කාලීන භාවයක් ඒ වගේම බුදුදහමේ සත්‍ය ස්වභාවය පිළිබඳව යමක් කරුණු පැහැදිලි කරලා දෙන්න. අපි දන්නවා බොහෝ දෙනෙක් මේ ලෝකෙට උත්පත්ති වෙන්නේ පින් ඇතිව, පින් නැතුව නෙමෙයි. පින් තියෙනවා. පව් නැතුවක් නෙමෙයි, පව් තියෙනවා. අපි හැමදෙනාටම පින් පව් දෙකම තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් අනේ බොහොම සතුටින් ජීවත් කරලා ලදාගෙන යනවා නරගෙන ජීවත් වෙනවා. අනේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලෝ කරන්නේ නුසුදුසු වෙනදාම. නුසුදුසු ක්‍රියා තමයි කරන්නේ, හම්බ කරන්නේ. නමුත් ඒක කොච්චර ලස්සන දෙන්නවද? නමුත් අර දුප්පත් කෙනෙක් දිහා බැලුවාම එදා වෙලා කණ්ඩ නැතුව ඒ වගේ දේවල් මේ ලෝකේ අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒ පින්පව් දෙක. ඉතින් මේ පින්පව් දෙක අනුව ජීවිතය ගෙවනකොට හැබැයි එහෙම පින්කම් කරපු නිසා මේ පෙර ආත්මවලදී ඒ පින්කම් කරපු නිසා ඒ පින් ඒ විදියට ලැබුණා. පව් කරපු ඇට පව් ලැබුණා. කෙසේ වෙතත් මේ හැමදෙනාම ඉන්නේ දැන් එකම බෝට්ටුවක. එකම බෝට්ටුවේ ඉන්නේ. පින් කරපු අය, පව් කරපු අය. පින් කරපු අය තවත් පින් කරලා මේකෙන් මිදෙන්න උත්සාහ කරනවා වගේම පව් කරලා තියෙනවා නම් ඒවා තේරුම් අරගෙන ඉවර වෙලා එතනින් මිදෙන්න උත්සාහ කරනවා නම් ඒක තමයි ස්වභාවය. පවතින ස්වභාවය ඒක. ඒ විදිහට වෙන්න ඕනේ කවදා හරි. ඉතින් මේක හරි ගැඹුරුයි. මේ ධර්මය හරි ගැඹුරුයි. විස්තර කරන්න ගියාම කෙලවරක් නැහැ. ඒ තරමටම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි මේ ආත්මෙන් ඉපදීමේ නැවත උපදිනවා, මැරෙනවා. මොකද්ද මේ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සම්පූර්ණ ඇත්තනේ. මැරෙනවා, උපදිනවා, ජීවත් වෙනවා. ඒක සත්‍යයක්. ඒක බොරු කරන්න කාටවත් බෑ. මේ ලෝකෙ කිසිම කෙනෙකුට බොරු කරන්න බෑ. මේ සත්‍ය විතර නෙමෙයි, මේ අනිත් හැමදේම මේ ගස් ගල් වැල් හැමදේම එහෙමයි. නැති වෙනවා. සදාකාලික නෑ. සදාකාලික එකම දේ තමයි මේ ඇතිවීම නැතිවීම. පැවතීම. මේක සදාකාලිකයි. අපි ඒවෙන් ගොඩ යන්න ඕනේ. අපි මැරෙන්නේ, අපි උපදින්නේ ඇයි? ඒක අපි අවබෝධ කරගන්න. අපේම වරදින්නේ අපි පිළිලා තියෙන්නේ බැලුවහම. අපේම වරදින් තමයි අපි පිළිලා තියෙන්නේ. දුක් විඳින්න කාගේ වරදින්ද? අපේම වරදින්. අපි දුක් විඳින කාටවත් දොස් කියලා බැලලා වැඩක් නැහැ. ඒ අපි මෙහින්ම මේ දේ කරන්නේ. ඉතින් මේ හැමෝම ගේ පැවිදි කියලා නැහැ. අපි අරගෙන එනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා අපි අරගෙන එන දෙයක් තියෙනවා ඒ වගේම අරගෙන යන දෙයක්ත් තියෙනවා. මම අහලා තියෙන සමහරක් ස්වාමීන් වහන්සේලා වුණත් කියන දවල මොනවද ගෙනාවේ? මොනවද ගෙනියන්නේ? ඒකේ අසුබත් මොකද්ද කියන හරි අවබෝධයක් නැතුව තමයි එහෙම කියන්නේ. මොනවද ගෙනාවේ? අපි ගෙනාපු දෙයක් තියෙනවා. අපි ගෙනියන දේකුත් තියෙනවා. මේක හරි ගැඹුරුයි. මේ ස්වාමීන් වහන්සේලාට ඇත්ත
ඇත්තෙම කියනවා විස්තර කරන්න අවබෝධය නැති නිසා තමයි කියන ගෙනාපු දේකුත් නැහැ ගෙනියන දේකුත් නැහැ හදියට ඉවරයි ඒ වැඩ ඉවරයි ඒක අපි එනකොට මලු දෙකක් අල්ල ගහගෙන එනවා මලු දෙකක් මේ සංසාරයෙන් එනකොට මලු දෙකක් අපි කර ගහගෙන එනවා මොකක්ද මේ මලු දෙක පින් මල්ල පව් මල්ල මේ ගැන පොඩ්ඩක් කවි කීපයක් මම නිර්මාණය කරලා තියෙනවා අපි ශ්‍රවණය කරපුවා. ඒ වගේම මේ බුදුන්ගේ දේශනාව අනුව අපි අම්බලමක ඉන්නේ. අම්බලමක ඉන්නේ අපි අම්බලමෙන් අම්බලමකට ආත්මෙට යනවා. ඔය යනකොට එතන ඒ අම්බලමේ දුගියොත් ඉන්නවා, පොසත්යත් ඉන්නවා, මගියොත් ඉන්නවා. මේ හැම කෙනෙක්ම අම්බලමේ ඉන්නවා. අපි ඉන්නේ අම්බලමක. මම නෙවෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අම්බලම මැරලා ගියොත් තව දැනකට ආයන්නේ අම්බලමකට. ඒ චක්‍රයක් මේක ගැඹුරුයි. ඒ කෙසේ වෙතත් අපි කවි ටිකක් අපි අහමු. හොඳයි. පිම්පව් දෙක
ගෙවනා ජීවිතය අම්බල මක් වැනිය අම්බල මෙත නැත ඇත් තේ දුකය සසරේ නවත්තන සියම් බලමවැනිය මරණින් පසුදුවන්නෙත් බලමතය සසරේ නවතන කියමේ අම්වලම සමකල හැකිය නවතින මේ අම්බලම පිම්පව් දෙකම සිදු කරන අම්බලම සමසත් ඔයම නවතින මේ අම්බලම